ආයුබෝවන් ජනකතා ලෝකයට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද අපි අහන්න යන්නේ මහදැන මුත්තාගේ අපූරු කතාවක්. එක්තරා කලෙක කැලෑරගේ ජීවත් වුණු අලියෙක් ගමට ආවා. ඌ ගමේ පාර දිගේ ඇවිදගෙන ගියා. ඒ වෙලාවේ මධ්‍යම රාත්‍රිය නිසා කිසිම ගැමියෙක් මේ අලියාව දැක්කේ නැහැ. එදා වැස්ස දවසක් නිසා පාර පුරාම මඩ පිරීලා තිබුණා. පසුදා උදෑසන ගම්මුන්ට පාරේ තිබුණු අමුතු අඩිසලකුණු වගේක් දකින්න ලැබුණා. ගම්මු මේවා දැකලා හොඬටම බය වුණා. ඔවුන් හිතුවේ මේක යක්ෂයෙක්ගේ වැඩක් කියලා. වහාම එතනට මහදැන මුත්ත ගෙන්නුවා. අනේ මුත්තා, මෙන්න බලන්න. මීට කලින් කවුරුත් දැකපු නැති භයානක සතෙක් අපේ ගම හරහා ගිහින්. මුත්තා අඩිසලකුණක් ළඟට ගිහින් හොඳට පරීක්ෂා කළා. පස්සේ යා මෙහෙම කිව්වා. පොතේ හැටියට නම් මේක කිසිම සතෙක්ගේ අඩියක් නෙවෙයි. බලපල්ල මේකේ හැඩේ. මේක හරියටම වංගෙඩියේ අඩිය වගේමයි. අන්තිමේදී මහදැන මුත්තා තීන්දුව දුන්නා. මේක රැට පණ ලැබිලා ඇවිදින වංගෙඩියක්. වහාම ගමේ තියෙන හැම වංගෙඩියක්ම ලණු වලින් ගෙට ගහපල්ලා. නැත්තම් ඒවත් මේව පස්සෙන් පැනලා යාවි. මහදැන මුත්තා හරිම ආඩම්බරෙන් ගෝලයන්ට මෙහෙම කිව්වා. දැක්කද මගේ ගෝලයෝ? ලෝකේ හැමදේම තියෙන්නේ පොතපතේ නෙවෙයි. මේ වගේ තැනකදී පාවිච්චි කරන්න ඕන මහා ප්‍රඥාවයි. මම නැත්තම් තාමත් ගම්මු බයෙන්. අන්තිමේදී මහදැන මුත්තා සහ ගෝලයෝ 5 දෙනා තමන්ගේ මහා දැනුම ගැන උදම් මනමින් ආපහු යන්න ගියා. මෙවැනිම තවත් ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු. මෙවැනි ලස්සන ජනකතා තවත් බලන්න අපේ ජනකතා ලෝකයේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.